හෙල ළමයි කොහොමද ඉතින් ඔන්න මම අද රුපියල් 250කින් පොල් කේක් එකක් හදපු තමයි අරගෙන ආවේ. ඉතින් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඒ වගේම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඉස්සර වෙලාවම අපි ගන්නවා සීනි. ඔයාලට සුදු සීනි හරි දුඹුරු සීනි හරි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පාන් පිටි ඒ වගේම හිනියට ගාගත්ත පොල් බිත්‍ර ගෙඩියක් සහ රට ඉඳි. මෙන්න මේ ටිකෙන් තමයි අද අපි අපේ පොල් කේක් එක හදන්නේ. ඉතින් ඉස්සර වෙලාවම සීනි ග්‍රෑම් 50ක් විතර අරගෙන අපි ඒ සීනි ටික කැරමල් කරගන්න ඕන. ඉතින් කේක් එකට තද පාටක් ඕන නම් මේක ගොඩක් වෙලා අපි කැරමල් කරන්න ඕන. හරි අපි දැන් අපේ සීනි ටික ඔක්කොම දියුණුවාට පස්සේ මේකට උණු වතුර එකතු කරනවා. ඊට පස්සේ අපේ ඉතුරු සීනි ටිකක් දාලා අපි මේක හොඳට දිය කරගන්න ඕන. ඒ විදිහට විනාඩි 3ක් 4ක් ගියාට පස්සේ අපි අපේ පොල් ටික එකතු කරගන්නවා. ඉතින් උණු වතුර ටිකක් වැඩියෙන් එකතු කරගන්න මොකද අපි පොල් කේක් එකක් හදන නිසා මේකේ තෙත ගතිය තියෙන්න ඕන. ඉතින් මේ විදිහට විනාඩි 2ක් 3ක් අපි මේක තියලා එනසාල් කරාමනටි තියෙනවා නම් විතරක් එකතු කරන්න පුළුවන්. මේක කැමති නම් විතරක් කරන්න පුළුවන් අනිවාර්ය නැහැ. හරි දැන් මේක හොඳටම නිම නිකන් අපි පැත්තකින් තියලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි එකතු කරගන්න අපේ රටේ ඉඳිවල ඇට ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපේ රටේ ඉඳිවල පාන් පිටි මේ විදිහට තවර ගන්න ඕන. මේ විදිහට ඔයාලට මේකට රටින් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම රටින් කන්න කැමති නැති කෙනෙක් ඉන්නවා නම් මේකට කජු එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි අපේ කේක් තටි හදාගන්න ඕන. මේක නම් චුට්ටක් විතර අමාරු වැඩක් මට. ඉතින් දැන් අපේ පොල් පැණි එක හොඳට නිවිලා තියෙන. ඉතින් මේ හොඳට නිමුණු අපේ පොල් පැණි එකට අපි බිත්තර ගෙඩියක් එකතු කරනවා. ඉතින් මේක නම් අනිවාර්ය දෙයක් නෙවෙයි. ඔයා කැමති නම් ඔයාට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 150කට බේකින් පවුඩර් තේ හැන්දි 1මාරක් විතර දාලා මේක හලා ගන්නවා. මේ කේක් එකට පාන් පිටි ගත්තී අපි ගත්ත පොල් සහ සීනි ප්‍රමාණයට වඩා අඩුවෙන් පාන් පිටි ගත්තාම අපේ කේක් එකේ රස වැඩි කරගන්න පුළුවන්. ඉතින් පොල් රස වැඩියෙන් දැනෙන්න නම් අපි පාන් පිටි අඩුවෙන් එකතු කරගන්න ඕන. දැන් මේක අපි හොඳට කලවම් කරගන්න ඕන. හරි දැන් අපි හදාගත්ත මිශ්‍රණයට රට හිඳි එකතු කරන්න යන්නේ. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි අපේ රට හිඳි ටික එකතු කරනවා. ඉතින් දැන් මම හදාගත්ත කේක් මිශ්‍රණය ග්‍රෑම් 500ක කේක් තටියකට එකතු කරගන්නවා. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව කේක් තටියේ සයිස් එක තීරණය කරන්න. ඉතින් මේ විදිහට කේක් මිශ්‍රණය එකතු කරලා අපි මේක හොඳට නීට් කරගන්න ඕන. ඉතින් ළමයි අපි කේක් මිශ්‍රණය තැටියට දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට චූරි තට්ටුවක් දාන්න ඕන. ඉතින් ඔයාලට මේක බිත්තර සහ රටින්දි නැතු වුණත් හදාගන්න පුළුවන්. ඒ දෙක නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් try කරලා බලන්නකෝ රසම රස කේක් රෙසිපි එකක් තමයි මේක. හරිම ඉක්මනින් හදාගන්නත් පුළුවන්.
ඉතින් ෆයිනලි මේ තියෙන අපි හදාගත්ත රසම රස පොල් කේක් එක මේක හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. ඉතින් අඩු මුදලකට හදාගන්න පුළුවන් හොඳම රෙසිපි එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් try කරලා බලන්නකෝ ළමයි. මේ තියෙන්නේ අපි හදාගත්ත කේක් එක ළමයි. මේක ඉතාමත් රසවත් ඒ වගේම අපිට ඉක්මනට අඩු මුදලකින් හදාගන්න පුළුවන් කේක් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. try කරලා බලලා කොහොමද කියලා කියන්නකෝ. ඉතින් ඔන්න මම අදත් රසම රස රෙසිපි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්.